මේ විශ්වය දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළා. නිර්මාතෘ. දැන් මේ විශ්වයේ අංගයක් වශයෙන් මේ මනුෂ්‍යයත් අන්තර්ගතයි. ඇතුළත් වෙනවා. මනුෂ්‍යයත් නිර්මාණයක්. මැවීමක්. මේ මනුෂ්‍ය මැවීම නිවැරදිව ක්‍රියා කරවීම සඳහා අපට ඕන ආකාරයෙන් ජීවත් වෙන්න බෑ. තමන්ගේ මේ ශරීරයේ අතපය තිබ්බට තමන් කැමති විදියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඉන්න අනුතුරුව තමන්ට පසු කාලයේදී දුකටපත් වෙන තත්ත්වයක් අපට හිමි වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේට දන්නවා මේ මිනිසයා නිර්මාණය කළාන් අනතුරුව මේ මිනිසයා නිවැරදි මඟ පෙන්වීම පිණිස යම් සුචියක් දෙවියන් වහන්සේ විසින් පහළ කළා. යම් අනපනත් දෙවියන් වහන්සේ විසින් පහළ කළා. ඒ පහළ කළ ආගම් අතුරින් පහළ කළ ග්‍රන්ථ අතුරින් සුවිශේෂ අවසාන ග්‍රන්ථය වශයෙන් අපි සලකන්නේ මේ අල් කුර්ආනයයි. මේ අල් කුර්ආනය ඔබට ලබා දුන්නේ අර යම් නවීන භාණ්ඩයක උපරිම පරිහරණය කරන අවස්ථාවේදී උපරිම ඵල ප්‍රයෝජනය නෙලා ගන්න ඕනේ නම් තමන් සුචිය කියවනවා මෙන්ම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබ ලැබිය යුතු නම් ඔබ කරන්න ඕනේ කුමක්ද? මේ අල් කුර්ආනය අවබෝධයෙන් කටයුතු කිරීම. وأضاء للدنيا طريقا مشرقا وهدى من الرحمن يهدينا به للصالحات وللمكارم والتقى نور على مر الزمان تألقا وأضاء للدنيا طريقا مشرقا